ඉතින් හයි ෆ්‍රෙන්ඩ්ස්, අද මම මේ ඇවිල්ලා තියෙන්නේ මයින්ක්‍රාෆ්ට්. මේක ටික ඒ කියන්නේ ගොඩ කාලයකට පස්සේ තමයි මම මේ ආවේ. ඉතින් මම අද මේ මයින්ක්‍රාෆ්ට් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක අලුත්ම version එක 1. පෙන්නුවන් මෙන්න මෙතන තියෙනවා. අර ස්කින් එකේ යට තියෙනවා 1.21.18.20 කියලා තියෙනවා. ඉතින් අපි කියොත් එහෙම මම මෙතන ගහන්න ඉන්නේ මෙන්න මේ වර්ල්ඩ් එක. මම මේකේ කලින්ම තියා නම දාගෙන හිටියා. අනේ මේක නෙවෙයිනේ. මටත් පැටලෙනවා. මේ තියෙන්නේ මෙන්න මේකට මම කල් තියාම නම දාගෙන හිටියා ගොඩ ෆිමිත් කියලා. මේක මම පොඩ්ඩක් ඒ කියන්නේ මොඩ් ටිකක් දාලා තියෙනවා, පොඩි මොඩ් ටිකක් දාලා තියෙනවා. මෙතන ගන් මොඩ් එකකුයි විලේජ් මොඩ් එකකුයි තමයි දාලා තියෙන්නේ. අන්ති මම තව කීපයකුත් එක් කරා. ඒවනම් ඉච්චර හොඳ ඒවා නෙමෙයි. දැන් මේකට ගියාට පස්සේ පොඩි විශේෂතාවයක් තියෙනවා. මේ ඉතින් මං කීපයක් දැම්මා. මේ තියෙන්නේ මම පොඩි ෂේඩර් එකකුත් දැම්මා. ඒත් ඒක එච්චරටම ලොකුවට පේන්නේ නැහැ ෂේඩර් එක. මේ මොඩ් එකේ ඒ කියන්නේ මේ version එකේ තියෙන විශේෂතාවයක් තමයි මේක අර කුකුල්ලොන්ගේ මේ පාට ඒ කියන්නේ පාට එහෙම වෙනස් වෙලා තියෙනවා. හරක්ගේ අං ඇවිල්ලා තියෙනවා. ආයි කැක්ටස් ඒ කියන්නේ කැක්ටස් ගහේ අර ලොකු විශේෂයක් වෙලා තියෙනවා. මලක් ඇවිල්ලා තියෙනවා. ඒ සේරම ඔයගොල්ලන්ට මේකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේක කට් කරන්න පොඩ්ඩක්. හරි ඉතින් යාළුවනේ අපි ආවා අලුත් ලෝකයකට. මෙතන ළඟම විලේජ්. අපේ විලේජ් එකේ ඉපදෙලා තියෙන්නේ. මේක ඇත්තටම මම ගොඩක් හොයලා ගත්ත සීඩ් එකක්. ඔන්න බලන්න දැන් මෙයා ඇවිදි. ඔය ඇවිදින්නකෝ අයියේ. විලේජ් අයියේ. මම දැක්කද? අර ඇවිදින්නේ. ඉතින් ඒක ඇවිදින්නේ අමුතියට. අපි සතෙක්ව මරලා බැලුවොත් එයා මැරෙනවද? මගේ මොකුළු මල්ලි මැරෙනවද? මැරෙන්නේ නැහැ. ඉතින් අපිට කෑම හම්බුණා. එහෙනම් හොඳයි. ළමතුට ඉතින් අපිට ලොග් එකක් ගන්න නැද්ද? හොඳ ලොග් එක. ඉතින් ගහක් කපා ගන්න ඕනේ. සුබ නැකතින් මේ ගහක් කපා ගන්න. ගහම කපන්න නැත්නම් ගහ පවුනේ. හරක් අයියේ බයි. අර මොකද අර අතන අර හිර වෙලානේ. ඉන්න පොඩ්ඩක් ඉන්න. අපි මේක සේරම wood planks කරලා ස්ටික් ටිකක් හදන්න. මේකනේ ස්ටික් පටක් හදාගෙන මට ක්‍රාෆ්ටිං ටේබල් එකක් ඕන. එන්න ක්‍රාෆ්ටිං ටේබල් එක දැන් ඉක්මනට යනකො මොකද්ද? එක්කවි බලු ටික හදාගෙන යන මේ කමෙන්ට් එක. ඉතින් යන්න පුළුවන් නේ. මෙතන බ්ලැක්ස්මිත් කෙනෙක් ඉන්නවා. ඕවා ඊයේ දොර නෑ. ඔව් වැඩි. වැඩකට ඇති තියෙන දෙයක් මේක තියෙන්නේ.
මොකක් ඩ්‍රොප් කරනද ඩ්‍රොප් කරලා හරි අවන්නේ මේක ගමු ඇපල් ගේඩියක් තියෙනවා කවුරු හරි යාළු කරගන්න පුළුවන් පාන් ටික මෙතනට දාමු මේ බ්ලැක් ස්මිත් වැඩක් නෑ හරිද මෙයාගේ ෆර්නස් දෙක නම් වැඩක් තියෙනවා බ්ලැක් ස්මිත් අයියා මෙතන නෑනේ ටක් ගාලා ටක් ගාලා මේ පිකැක්ස් එක හදාගෙන ලාගෙකට නම් වැටෙන්න එපා හොඳේ මගේ අතට දෙන්න හම්බුණා බලයි කෝවප්පන් ඉන්නේ නේද ෆර්නස් දෙක මං කොහමද මෙතන යකඩ පුච්චන්නේ කියලා බලන්න ඒ යකඩ දික්කුවට අපිට යකඩ දෙන්නේ නෑනේ අපි දැන් මේ ගේ බලන්නේ යාළුවා මොකද්ද අප්පා මේ ගෙදර පිහිටියේ ඉතින් යන්නද තියෙන්නේ දැන් අරගොල්ලෝ හීර වෙලා ඉඳලා තියෙන්නේ පල්ලෙහා ගෙදර අයියෝ ඕ මේ ගෙවල් වල දොරවල් මේ මෙයා මෙතන හිර වෙලා අයින් නම් බෑ කො බලන්න ඕනේ අප්පට කියන්නේ අම්බී පෙන්නනේ අයියෝ දැන් මන්ට ස්ටෝන් ටික බලන්න බප්පා මෙතන තියෙන මෙතන නේරන්නේ අනේ අයන් තුනක් තියෙන එකේ මේ පිකැක්ස් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ අයන් දන්නේ මේ ගෙවල් වලට මේ තියෙන ලස්සනට දොරවල් නැති වෙලා ඉන්නේ අර මන් දැක්කේ බොරුවක්ද අර මොකක්ද අර වෙලා තියෙන්නේ කොහෙන් දකුණක් වැදුනේ අයියෝ අර බලන්නකෝ අර ක්‍රීපර් අයියෝ මාර වැඩේ දැන් මොකද්ද කරන්නේ දේපලහානියක් තමයි වෙන්නේ අයියෝ කොහින්ද අප්පා මෙයාවේ මන් නැතුව මේක කොහොමද දකුණු ගන්නේ අනේ මෙයාට අකුණක් වැදුනනේ අයියෝ ඒ ස්කෙලටන් කෙනෙක්ට හරි අකුණක් වැදුනනේ මේ මට බෑ අයියෝ මට ඔය පැත්ත පලාත යන්න බෑ බේරගනියෝ අම්බී දෙක්කොත් එහෙම ඉවරයි අපු අපි මෙතන මම ක්‍රාෆ්ටිං ටේබල් එක කොහෙද දැම්මේ ඉතින් අපි ගියක් අල්ලගමු ටක් ගාලා මේ ගිය අල්ලගමු අම්මා මේ තියෙන්නේ ගියක් ඉන්න ගෙවල් මේ හැමදේම ගත්තට බෙඩ් එකක් ගත්තේ නෑ අපි ගායිය ඉන්නවා මේ ගෙදර බෙඩ් එකක් තියෙනවද අනේ නැද්දනේ බෙඩ් කොහෙද බෙඩ් තියෙන්නේ බෙඩ් කමන්නේ මොකද්ද කරන්නේ මේක වහලා තියෙන එකේ අම්මා අනේ ෆයිනලි දෙයියනේ
කොහොමරි මේකේ හරි බෙඩ් එකක් තිබ්බා. පින් සිද්ධ වෙන්න ඕනේ. බෙඩ් එකක් තිබ්බා. මේක තමයි අපේ අලුත් ගෙදර. අපේ අලුත් ගෙදර. අපි බඩු සේරම මෙතනින් තියාගමු. දැන් ස්ටෝන් ටූල්ස් වලට බහිමු. ස්ටෝන් සෝඩ්, ස්ටෝන් ඇක්ස්, ස්ටෝන් පිකැක්ස්. ආයේ මට ස්ටික් ටිකක් ඕන. අතරක් වැඩිත් එක්ක කමන්නේ. ඉන්නෙත් ඒ මේ මම මේකින් මේකට යන්න. Wine pickaxe. Yes. අපිට chest එකයි දාගන්න ඕන. කමන්නේ chest එකක් හදාගත්තා. රෑ වෙලානේ. Dia dulu ya. Enam badu dah. Ini produk ini. Ini pilih velak karum. Pilih velak karla. Oh ni kerana. මේ ෆස්ට් නයිට් එක අපි ඉදාගත්තු. මේක නම් හරි අමාරුයි වගේ. හැම ක්‍රීප කෙනෙක්ම මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් සෙටින්ග්ස් වලින් මෙහෙම වෙන්නේ. මේක ඉන්න ගිරියස්ලා ගොඩ බලන්න. ඉදන්නේ මේක කට්ටිය හීරෝ බ්‍රයින් අවිලා යංග බලන්න. අයියේ හීරෝ බ්‍රයින් අයියා අයියට මට ඒ ගන්න බැරි. හෙල්ත් එක බහිනවා. මෙයා මැරෙන්නේ නැති. මොළේ විශ්වාසවන්න. අයියෝ ඔලු ස්පෝන් වෙන්නේ.
අපි මේ ක්‍රීප ළඟට ගිහිල්ලා බලමු. පිපිරෙන්න. ඉපරුණා නේද? මේගොල්ලෝ මේ පෙනුමින් හිටියට මේගොල්ලෝ සාමාන්‍යයි මං හිතන්නේ. සාමාන්‍යයි. මට හෙල්ත් එක නෑ ඒ නිසා මං යන්න. අලිතින් ඊළඟ එපිසෝඩ් එක අපි කේවින් යන් ආයේ මේ ප්‍රශ්න ටිකත් හදාගන්නවා. කේවින් යන් මං හිතන්නේ මොකක් හරි මේ මං ආපු විදිහ වැරද්ද. නැත්තම් මොට්ස් වල අවුලක්. මොකද අයින් කරාම ඒක හරියයි. එහෙනම් ඉතින් මම පොඩ්ඩක් මේ අදට ඉවරයි. ඉතින් මේක අනිවාර්යෙන්ම බලපුවා මම අයියෝ යන්නකෝ. අම්බේ. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බැලුවා නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මම මේක දිගටම කරගෙන යනවා. මම මේක නවත්තන්නේ. කොච්චර ප්‍රශ්න ආවත් මම මේක නවත්තන්නේ. ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ගියා.